මට දුන්නු ආලේ ආයේ ගන්න බැනේ මට ඉන්න ඕනේ නොබව පේන මානේ මේ ප්‍රේම ගීතේ මමයි බිසව නුඹගේ මා කවුද නුඹගේ මේ පෙම් කතාවේ නුඹ එක්ක දුර යන්න පැතුවා හැමදාම කන්තිර ළඟට නුඹ එනවාද දන්නවා හයි කොහොමද ඉතින් ඔයාලට මං අද අලුත්ම වෙනස් විදිහේ වීඩියෝ එකක් ඔන්න අරගෙන ආවා. අද මං ඔයාලට කියලා දෙන්නේ මල් පෑන්කේක් ටිකක් හදාගන්න විදිහ. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. මුලින්ම හදාගන්න ඕනේනේ අපි පැණි පොල් එක. ඉතින් ඒකට මුලින්ම සීනි වලින් මේස හැඳි 3ක් විතර කැරමල් කරගෙන ඊට පස්සේ සීනි වලින් ග්‍රෑම් 100ක් විතර තමයි මම මෙතනදී එකතු කරගත්තේ. ඔයාලට කැමති ප්‍රමාණයක් අරගෙන කැමති පෑන්කේක් ප්‍රමාණයක් හදාගන්න පුළුවන්. මුලින්ම හදන්නේ අපි පැණි පොල් එක නිසා ඔයාලට ඇති කියලා හිතෙන ප්‍රමාණයට පැණි පොල් එක හදාගන්න. තවත් ඉතින් මේ වීඩියෝස් වලින් අපි කියලා දෙන්න ඕනේ නෑනේ සීනි කොච්චරක් ගන්නද පොල් කොච්චරක් ගන්නද මේවා ඕන තරම් YouTube එකේ වීඩියෝස් වල තියෙනවා ප්‍රමාණවල් එක්කම. ඉතින් මේ වගේ දෙයක් හදනකොට ප්‍රමාණයක් අදාළත් නෑ. අපේ හිතේ හැටියට අපිට අවශ්‍ය ප්‍රමාණය හදාගන්න ඕන කොච්චරද බලලා සීනි එකතු කරලා පොල් එකතු කරලා අපේ පොල් පැණි එක හදාගන්න පුළුවන්. පැණි පොල් එක හදාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ගොඩාක් තද පාටට ගන්න එපා. මොකද මේ අපි වෙනදා හදන පෑන්කේක් වගේ නෙමෙයි. මේක අපි අර කලර් එක පොඩ්ඩක් චේන්ජ් කරනවානේ. එතකොට පැණි පාට ගොඩාක් අර මේ රොටියෙන් එළියට එන්න තිබ්බොත් ටික වෙලාවක් යනකොට පෑන්කේක් එක කැත වෙනවා. ඒ නිසා මෙන්න මේ විදිහට ලාවට කැරමල් කරලා වගේ ගන්න. දැන් හදන්නේ අපි අපේ රොටි ටික. දැන් මේ වෙලාවේ ඔයාලා පිටි කැමති ප්‍රමාණයක එකතු කරගන්න. ඒකට මම එකතු කරගන්නවා බිත්තරේකුයි බේකින් පවුඩර් වලින් පුංචි ප්‍රමාණයකුයි ලුණු කුඩුයි එකතු කරගෙන මම මේක අනාගන්නේ පොල් කිරි වලින් තමයි. පොල් කිරි වලින් හදාගන්න එක අත්‍යවශ්‍ය නැහැ. ඒත් ඉතින් රසත් වැඩි. එතකොට රොටිය හරි සොෆ්ට් ලස්සනක් තියෙනවා. ඒ නිසා ඉතින් මේ ටික හදාගන්නකොට පොල් කිරි ටිකක් එකතු කරගන්නවා නම් ගොඩක් හොඳයි. දැන් ඉතින් විස්ක් එක මම ගත්තේ හොඳට මික්ස් කරගන්න. මේක හැන්දකින් ගෑරොප්පුවකින් උනත් කරගන්න පුළුවන්. කිරි චුට්ට එකතු කර මෙන්න මේ විදිය පදම එනකන් ඔයාලා මේක හොඳට මික්ස් කරගන්න. එතකොට මේ වගේ බටර් එකක් වගේ එනවා. ඊට පස්සේ අපි මේක චුට්ටක් පැත්තකින් තියලා දැන් හදාගන්න හදන්නේ අපේ මල් ටික හදාගන්න අවශ්‍ය පාට ටික හදාගන්න එක. ඒකට මේ වගේ කප් දෙකක් ගන්න. හැඳි ගන්නකොට මෙන්න මේ වගේ ප්ලාස්ටික් හැඳි දෙකක් ගන්න. මොකද ඒකෙන් හරියට වැඩේ කරගන්න පුළුවන් අර මේ අනිත් හැඳි වලට වඩා. කලරිනුත් ඕන වෙනවා. මෙන්න මේ වගේ කැමති පාට වලින් දෙකක් ගන්න. ඊට පස්සේ චුට්ට මේ මිශ්‍රණයෙන් අපි කප් දෙකට දාගෙන මේකට පාට එකතු කරගමු. දැන් මම එක භාජනයකට එක කප් එකකට රෝස පාට එකතු කරගන්නවා. අනිත් කප් එකට මුකුත් පාටක් එකතු කරගන්නේ නැහැ. මේකට රතු, තැඹිලි, කහ ඒ වගේ පාටක් ලස්සනයි. මම මේ වෙලාවේ රතු පාට එකතු කරගත්තා. ඊට පස්සේ අපේ ටිකක් ලොකු මිශ්‍රණයට මම කොළ පාටින් එකතු කරගත්තා. ඊට පස්සේ මේකත් හොඳට කලවම් කරගෙන පැත්තකින් තියා ගන්න ඕනේ. දැන් මේ අපේ ලොකු මිශ්‍රණය තියෙනවානේ. ඒකට අපි පොඩ්ඩක් දියාරු ගතිය වැඩි කරන තරමට අපිට ලේසි මේක හදාගන්න. ඒ නිසා මේකට චුට්ටක් තව කිරි ටිකක් එකතු කරලා ඔයාලා හදා ගන්නවා නම් ඔයාලට ලේසි වෙයි. දැන් ඉතින් තියෙන්නේ අපේ පෑන්කේක් ටික හදාගන්න. අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. දැන් පෑන් එක ලිපේ තියලා පොල් තේ චුට්ටක් මම එකතු කරගන්නවා. මේක අත්‍යවශ්‍ය නෑ හොඳටම මේ ගැලවෙන හොඳ පෑන් එකක් නම් පොල් තෙල් දාන එක එහෙම උවමනාවක් ඇත්තෙම නැති තරම්. ඔයාලට ඕනේ නම් මේ විදිහට පොල් තෙල් ටිකක් එකතු කරන්න පුළුවන්.
ඊට පස්සේ මෙන්න මේ විදිහට සුදු පාටින් චුටි රවුමක් දාලා රතු පාටින් මේකට පෙතියෙන විදිහට එකතු කරගන්න තමයි තියෙන්නේ. මේක දාගන්නකොට පොඩ්ඩක් පෑන් එකේ සයිඩ් එකකින් දාගන්න. මොකද මල සෙට් වෙන්න ඕනේ. අපි පෑන්කේක් එක රෝල් කරාට පස්සේ උඩටනේ. ඒ නිසා මෙන්න මේ විදිහට දාගත්තා නම් ඔයාලට මේ පෑන්කේක් එකේ උඩට එනවා ලස්සනට මල. මෙන්න මේ විදිහට මල චුට්ටක් පෑන් එකේ රත් වෙන්න දීලා උඩින් අපි අනිත් කලර් එක එකතු කරගන්න පුළුවන්. පෑන්කේක් එක හදාගන්න විදිහට කරකවල ලොකුවට රවුමක් හදාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ලස්සන මල් පෑන්කේක් ටික මම හදාගත්තේ. වැඩි විස්තරයක් නෑ. හරිම ලේසි. ඉතින් ඔයාලත් try කරලා බලන්න. බබාලත් ගොඩක් ආස වෙයි. හැමදාම හදන පෑන්කේක් එකට වඩා හැමදේම නිදහසේ පාඩුවේ කරනකොට ඒකේ 아무තු හිතටත් ලොකු සැනසීමක් තියෙනවා. ඉතින් එන්න එහෙම try කරලා බලපු රෙසිපි එකක් තමයි මේක. දැන් ඉතින් තියෙන්නේ පොල් පැන් ටික ලස්සනට තියලා ලස්සනට රෝල් කරගන්න. ඒකයි මම කිව්වේ ඔයාලට. දැන් ඔයාලට පේන්න ඇති මගේ පැණි පොල් එක පොඩ්ඩක් මේ ඩාර්ක් ගතිය අඩුයිනේ. එහෙම වුණාම අර ටික වෙලාවක් යනකොට අර පැණි එළියට මාත්තු වෙනකොට රොටියෙන් කැත නැහැ. ඒ කියන්නේ අර කළු පාටට එළියට එන්නේ නැහැ. ඒකයි මම කිව්වේ පොඩ්ඩක් අර ලා පාටින් හදාගන්න කියලා. ඔන්න ඔය විදිහට ඉතින් රෝල් කරගන්න තමයි දැන් තියෙන්නේ. මේ තියෙන්නේ මං හවසට හදාගත්ත ලස්සන මගේ පෑන්කේක් ටික. ඔයාලා try කරලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් වීඩියෝ එක මෙතනින් නවත්තන්නම්. ඔයාලා හැමෝටම සුබ සතියක්.